කොහොමද ඔයාලා හැමෝටම හැමෝම පිළිගන්නවා මගේ SIS Family Life YouTube channel එකට. ඉතින් මම අද අරන් ආවේ මාස 4 බබත් බලාගෙන පුංචි සයන් රැකියාවක් මම කරන්නේ කොහොමද කියලා ඔයාලට කියන්න. අපේ චූටි පුතා උදේ 5 විතර වෙද්දී ඇහැරෙනවා. ඒ ඇහැරුණාම ඉතින් ආයේ නිදාගන්නේ නම් නෑ. ඒ වෙලාවට ඉතින් මටත් ඇහැරෙනවා. මම ඉතින් එයාට කිරි දීලා හස්බන්ඩ්ට එයාව බලන්න කියලා අපිට තේ හදන්න කුස්සියට යනවා. එතකොට ඉතින් අපේ අම්මා උදේට නැගිටලා උයන ගමන් තමයි ඉන්නේ. මම අපිට තේ හදලා මමත් තේ බීලා උදෙන්ම කරන්නේ ගේ අතු ගා ගන්න එක. ඊට පස්සේ මම මිදුල අතු ගානවා. බබාගේ අපේ රෙදි ටිකත් මම අම්මයි හස්බන්ඩුයි ගෙදර ඉන්න අතරෙම සෝද ගන්නවා. මොකද දවල් වෙලා රෙදි ටික සෝදන්න හිටියොත් නම් මට ඒක කවදාවත්ම කරන්න වෙන්නේ නැහැ. ඉතින් අපේ අම්මා උදෙන්ම වැඩට යනවා. ඒ ගියාම මමයි හස්බන්ඩුයි මූණ සෝදලා උදේ කෑම ගන්නවා. ඊට පස්සේ එයත් වැඩට ගියාම මම ඉතින් දරුවෝ එක්කම තමයි කාලය ගත කරන්නේ. දරුවා ඉර එළියට එක්ක යනවා. එයාව වඩාගෙන මිදුලේ ඇවිදිනවා. එයත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් කාලයත් හරි ඉක්මනට ගෙවෙනවා මමවත් දන්නේ නැහැ. මම බබාව නාවන්න වතුර එක ලෑස්ති කරන්නෙත් ඔය අතරෙම තමයි. එයාව 10:30 විතර වෙද්දි මම නාවනවා. නාවලා එයාට කිරි දීලා එයාව 12:00 විතර වෙද්දි මම නිදි කරවනවා. එයා උදේම නැගිට්ට පස්සේදී 12:00 වෙනකන් මම එයාව නිදි කරවන්නේ නැහැ. මොකද මම සයන් රැකියාව විදියට කරන්නේ ඉඳිආප්ප හදන එක. ඒ වෙලාවට නිදි කරාම මට ඉඳිආප්ප හදාගන්න පහසුයි. ඒක නිසා මම එයාව නිදි කරවන්නේ නැහැ. ඉතින් එයා නිදාගත්තාම මම ටක් ගාලා නාගෙන මමත් දවල් කෑම කනවා. මම ඊට පස්සේදී ඉඳිආප්ප පට්ටි ටික ලෑස්ති කරගෙන වතුර එකක් ලිපේ තියලා උණු කරගෙන පිටි ටික අනා ගන්නවා ඉඳිආප්ප හදන්න. ඉතින් මට සමහර දවසට නම් ඉඳිආප්ප ඔක්කොම හදාගන්න බැහැ. දරුවා ඇහැරෙනවා. ඒ වෙලාවට අම්මට හරි හස්බන්ඩ්ට හරි කෝල් කරලා කියනවා මට ඉඳිආප්ප ටික හදාගන්න බැහැ කියලා. ඒ වෙලාවට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිල්ලා මට ඉතින් උදව් කරනවා. පස්සේ හස්බන්ඩ් ඉඳිආප්ප ටික අරගෙන යනවා. මම ඉතින් ඊට පස්සේ ඉඳන් දරුවත් එක්කම තමයි කාලය ගත කරන්නේ. මොකද මම මොන දේ කළත් අපේ ගෙදර අය මොන දේ කළත් මුල් තැන දෙන්නේ දරුවට. ඉතින් ඒක නිසා මම ඉඳිආප්ප හදපු භාජන සෝදන්නේ නැහැ. කුස්සිය අස් කරන්නෙත් නැහැ. එහෙම්මම දරුවත් එක්කම තමයි කාලය ගත කරන්නේ. ඊට පස්සේ හැන්දෑවට අම්මයි හස්බන්ඩුයි ආවහම එයාලා දරුවා බලා ගන්නවා. හස්බන්ඩ් එක්ක දරුවා ඉන්න අතරේ මමයි අම්මයි රෑට උයලා කුස්සිය අස් කරලා එතකොට තමයි ඉඳිආප්ප හදපු භාජන සෝදන්නේ. ඊට පස්සේදී දරුවා ආයේ රෑ 7:30 8 විතර වෙද්දි නිදා ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි අපි රෑට කෑම ගන්නෙත්. මේ විදියට තමයි ඉතින් මම පුංචි බබත් බලාගෙන දවසේ වැඩ කරන්නේ. මට ඉතින් අම්මයි හස්බන්ඩුයි දෙන්නම ගොඩක් උදව් කරනවා. මේ කියන තරම් නම් කිසි දෙයක් ලේසි නැහැ. ඒත් අමාරුයි කියලා අතාරින්නත් බැහැ. මොකද අපේ ආර්ථික මට්ටම ස්ථාවර නැති නිසා. හැමෝම අපි හිතන පතන විදියට හැමදේම ලැබෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනි ඒ දේවල් ලබා ගන්න. ඉතින් දවසක මේ තැන ඉඳලා මෙහෙම දුරක් අද ඇවිත් කියලා සතුටු වෙන්න පුළුවන් දවසක් එයි. ඒ දවස එනකන් මේ මතක එකතු කරන්න තමයි මගේ මේ උත්සාහය.
ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා bell icon button එකත් on කරලා තියාගන්න. මම ආයේ මේ වගේ වීඩියෝ එකක් අරන් ආවම ඔයාලට notification එක ලබා ගන්න පුළුවන්. ඉතින් නැවත අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.